ඇවල් තිසරස සමග ඔන්න අද අපි ආවා අනුරාධපුරයට. කොළඹ පුටුවේ සිට දුම්රියෙන් පැමිණ අනුරාධපුරයට පැමිණිය. ඉන් අනතුරුව මෙම මාර්ගය ඔස්සේ ආගමනින්ම අනුරාධපුරයට ගමන්. ඉතින් අනුරාධපුරේ ඉස්සෙල්ලම යන්න ඕනේ රුවන්වැලි මහා සෑයට වුණා. පාගමනින් යන විට ඉස්සෙල්ලම අපිට හමුවන්නේ ශ්‍රී මහබෝධිය. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රථමයෙන්ම ශ්‍රී මහබෝධියට ගමන් කරන්න. මේ ශ්‍රී මහබෝධියට ගමන් කරන කොළඹ කොටුවේ සිට යාල්දී දිනුවේ එවැනි විට 11 අමන වන විට අමාර වගේ වන විට අනුරාධපුරයට පුළුවන්. ඉන්න අනතුරුව පාගමනින්ම මුළු අනුරාධපුරයම නරඹන්න ඔබට පුළුවන්. මා ඒ නරඹපු ආකාරය මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න. මේ අපි ඉන්නේ මල්වතුය පාලම උඩ. ඒ පාලම උඩට ඈතින් මනරම්ම පේන්නේ මේ රුවන්වැලි සෑය. වසරක මහරු අතීතය සීහ තේජසින් යලි පිබි මෙම ස්ථානයටම ජේතවනාරාම අලංකාර ස්පෙන. ඉතින් මේ දර්ශන අරගත්තේ මල්වතුවේ පාලම උඩ සිට ඔබටත් පාගමනින් ඒ ගමන යන්න පුළුවන්. ප්‍රථමයෙන්ම මේ මල්වතුවේ පාලම ඉදිරියට ගමන් කරනවා. ශ්‍රී මහබෝධිය නම් සංඝ මිත්‍රා විහිළු වහන්සේ විසින් මෙරටට වැඩම වන ලද ශ්‍රී මහබෝධියටයි දේවානම් ප්‍රියතිස්ස රජසම රෝපණය කළ මේ ශ්‍රීමත් බෝධි වෘක්ෂය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පූජනීය ස්ථානය වෙන මහා බල සම්පන්න බලය ජයශ්‍රී පූජයි මේ ට්‍රැවල් විසස් අනුරාධපුර ගමන දිනපතා දහස් ගණන් ජය ශ්‍රී මා බෝධිය ශ්‍රී ලංකාවේ ආශිර්වාදය රන් වැඩකින් වට මේ ආශිර්වාද අපගේ හිතට ගත ලබා දෙන්නේ අමෘත සිසිලා මේ පිවිසුම් මාර්ගයේ සඳකඩ පහන උරගල පුරවක්කල සියල්ල පසුකොට ශ්‍රී මහා බෝධියට ඇතුල් වෙන ස්ථානය තමයි මේ ඉහළින් දකින්නේ ශ්‍රී මහා බෝධිය. මේ තවත් හැමෝම දන්න ප්‍රාර්ථනා බෝධිය. බොහෝ අය පොලිමේ ගොස් විවිධ ප්‍රාර්ථනාවන් කරලා අඬු ගැට ගහලා මෙම ස්ථානයේ මේ ප්‍රාර්ථනා බෝධියට වදින ආකාරයක් දෙන්න පුළුවන්. බැතිමතුන්ගේ සිත්වල ඇතුළු ඉටුවන ප්‍රාර්ථනා බෝධිය තමයි අපි මේ දකින්නේ. ඊළඟට අප ශ්‍රී මහා බෝධිය නැරඹීමෙන් පසු ඒ වගේම වන්දනා කිරීමෙන් පසු අපි මේ ගමන් කරන්නේ රුවන්වැලි මහා සෑය. ඊට ප්‍රථම රුවන්වැලි මහා සෑය අප පහන් දල්වා යාමකයි සූදානම්. මේ ඔබ දකින්නේ දුටුගැමුණු මහා රජතුමා සිත් කරවන ලද සත්මහල් ප්‍රාසාදයක යුක්ත වූ ලෝවා මහපාය. අද අපට ඉතිරිව තිබෙන්නේ මෙවැනි ගල් පණු ටිකක් පමණයි. නමුත් එකල මෙය සත්මහල් ප්‍රාසාදයක්. අතීත ගෘහමය විදහාපාන නිර්මාණය දුටුගැමුණු රජතුමා එකල
සුවිශේෂී වූ නිර්මාණයක්. සිත පහදව ලෝවා මහපාය උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා සමිඳුනි ඔබේවා ගැනීම සඳහා එවැගේම දේශන පැවැත්වීම සඳහා මේ ගොඩනැගිලි යොදාගෙන තිබෙන මේ තමයි ලෝවා අපාය. අපි මේ ලං වෙන්නේ රුවන්වැලි මහා සෑයට ද්‍රෝණයක් නිදන් කොට ඇති දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද ස්වර්ණ මාලී මහා දාගෙන මේ දකින්න. මෙම චෛත්‍ය විවිධ නම් වලින් අපි හඳුන්වනවා. දුටුගැමුණු මහා සෑය, එවැගේම මහා සෑය, ස්වර්ණමාලී මහා සෑය, මෙවැනි නම් වලින් මේ අපගේ ඓතිහාසික ලෝක උරුම රුවන්වැලි මහා සෑය හඳුන්වනු ලබනවා. සුළඟට වඩිනා මව්වදනක් මහා රුවන්වැලි මහා සෑය ගලනා බුදුරජාණන් වහන්සේගේ සුළඟට වඩිනා එවැගේම ද්‍රෝණයක් ධාතුන් වහන්සේ හස මේ මහා සෑය ඇසින් දැක උපදවා ගැනීමට විශාල සහනයක්. මෙම ස්ථානයට හැකි හැම අවස්ථාවකම යාමට අපේ බෞද්ධ ජනතාව පුරුදු පුහුණු විසිට මේ ඔබ දකින්නේ ඓතිහාසික රුවන්වැලි මහා සෑය. මෙය වටා විශාල ඇත් පවුරක් වගේම විශාල ප්‍රදේශයක් ආවරණය වෙන ආකාරයට සලපතල මළුවක් සකසා දුටුගැමුණු රජතුමා පිළිරුව මේ ඔබ දකින්නේ ඇත් පවුර උදා චෛත්‍ය 4ක්. මේ සියලු දේ සමග මේ ඔබ දකින්නේ රුවන්වැලි මහා සෑය. සැපතින් සපිරුණු ඉවහල් දෙරණයි උපතින් මාහට මේ හැම පුරුමයි කොළඹ සිට අනුරාධපුරයට පැමිණ ආ ගමනින්ම අප පැමිණියා රුවන්වැලි මහා සෑයට. travel with visitors මේ රුවන්වැලි මහා සෑය ශ්‍රී මාපිය ලෝවා මහා දැන් අපි රුවන්වැලි සෑය ඊළඟ කොටසේ හමු.